කතාවද කියන්නේ? ඒ කතාව කියන්න බෑ. ඒක කියන්න එපා. අයියෝ මොනවද ඊට පස්සේ අර ඒක ඕනේ. හෙලෝ ට්‍රැවලර්ස් මේ 2025 අවුරුද්දේ නොවැම්බර් මාසයේ අපි ඔන්න අවාරේ සිරිපා කරුණාව කරන්න ඇවිල්ලා තින්නේ. පිට එක්ක ඉන්නවා අද අපි කැම්පස් එකේ යාළුවෝ ටික. දිනෙත් ඉන්නවා. ඊට පස්සේ මුදිත රන්සර ඉන්නවා. අනිත් සෙට් එක දැන් උඩට ගිහිල්ලා ඉන්නේ. ඔක්කොම 7ක්. එදා පාර අපි පලාබැද්දෙන් තමයි සිරිපා කරුණාව කරන්නේ. දැනට මේ වෙද්දී කිලෝමීටරයක් විතර ඇවිල්ලා ඉන්න උඩට. වැස්සෙන් නම් කිසිම කරදරයක් නැහැ. උඩට පායලා තියෙන්නේ. මේ අන්තිම පෝය. එහෙනම් ඉස්සරහට යන්න. ඇත ඉසවුවේ කවුද යත වනුවේ නුඹ ගැන මතකේ දැවටීම හුන්නේ මේ ඉන්නේ අපේ සෙට් එකේ ඉතුරු 3 දෙනා. මේ ඉන්නේ අපේ නලින්ද සහෝදරයා. ඊට පස්සේ ඉන්නවා ලක්ෂිත, නඩේගුරා, ඉසුරු. අවතින් එහා මා බැඳුනාවේ ඇත ඉසවුවේ කවුද යත වෙනුවේ මේ ඉන්නේ කොල්ල මහන්සියලා. කොල්ලන්ට හොඳටම හති. මොකෝද අත්තේ? ෆිට්ද? මාන්සිද? වතුරක් තියෙනවා, වැසිකිළියක් තියෙනවා, හැමදේම තියෙනකොට ඒක විතරක් නොකර ඉන්න බෑ කියලා හිතුණලු. හලෝ ඉතින් ගොඩ වෙලාවකට පස්සේ දීර්ඝ ගමනකට පස්සේ ඔන්න දැන් අපි ගෙත්තම් පානට ඇවිල්ලා ඉන්නවා. දැන් වෙලාව හවස 4ට විතර ඇති. ඇත්තටම අඩි 5000කට හිටු වෙන්න විතර ඇවිල්ලා ඉන්නේ. දැන් ගෙත්තම් පාන ගාව තමයි ඉන්නේ. අද අපේ 4 වෙනිදා නොවැම්බර් 4 වෙනිදා අපේ පළවෙනි දවසේ ගමනාන්ත විදිහට අපි තෝරගෙන තියලා තියෙන අද රෑ නතර වෙන්න කියලා හිතාගෙන ඉන්න ආණ්ඩියාමල අම්බලම. ඒක තමයි අද රෑ ගෙවන්න කියලා හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ හෙට උදේ පාන්දරම ඉතුරු ටික නැගලා සිරිපා කරුණාකාණ්ඩ සහ ඉරසේවය බලන්න තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මේ ඉන්නේ දැන් ගෙත්තම් පාන අසල. ඉතින් මූණකට හොදගෙන නාල කරලා අවශ්‍යකම් දාගෙන අදුම් පුනම මාරු කරගෙන ගමන යන්න කියලා තමයි දැන් සූදානම් වෙන්නේ. දැන් වෙලාවත් හවස් වෙලා තියෙන නිසා අපි හිතුවා ආණ්ඩියාමල අම්බලම නතර වෙන්න කියලා අද රෑ. ඉතින් කොහොම තමයි.
කිසිදා උරුමනවේ කාලේ කෙවෙන්නේ සිහිවී දැසනේ කරුණා කරලා දැන් බහින ගමන් ඉන්නේ උදේ හරියටම 5ට අපේ නවතිච්ච ආණ්ඩියාමාල අම්බලමෙන් ගමන පටන් අරගෙන යන්නේ 45කින් වගේ අපි ඉරසේවේ බලන්න උඩට ගියා. දැන් ආපස්සට අපි බහින ගමන් ඉන්නේ පහළට. අපි නැග්ගේ රත්නපුර පාරේ. හැබැයි බහින්නේ දැන් හැටන් පාරේ. ඉතින් ඇත්තටම ඊයේ අද දවස් දෙකම අපි හිතුවට වඩා කාලගුණය සෞම්‍යයි. හැබැයි ඉතින් අවාරේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ වැස්සයි පඩිපෙළ දිගේ ගලාගෙන යන වතුර පාරයි. ඕක තමයි අවාරේ එකම සුන්දරම දසුන. ඉතින් ඒක මිස් වුණා. නමුත් මේ ගමනත් ලස්සනයි. යාළු ටිකත් එක්ක දැන් ඇහැල කණු හරි ඉන්නේ. තව ටිකක් යන්න තියෙනවා. ඉතින් ගිහිල්ලා අපි තාම උදේට කාලත් නැහැ. පහලට බැහැලා කොත්තුමයක් හදාගෙන උදේ කෑම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. පහලදී හම්බෙන්නේ. මෙතන තමයි අර කැඩිච්ච තැන. මේ මෑතකදී ලොකු ගලක් උඩින් ඉඳලා ඇවිල්ලා එතනට තමයි තිබුණ නතර වුනේ. මේන් තියෙනවා ඉන්නේ ගල. සිනහාමුණින් ඇරයුම් කළා දුර යන්න සංසාරයේ කඳුල ඉතින් දැන් නවතින් ඇහා මා බැඳුනාවේ මේ මොකද කියන්නේ? ඉස්සරහට මොකද කියන්නේ මේ කියන්නේ? කොහොමද මෙතෙක් ගම? දැන් නම් බඩේ මොකද? ඇත්තටම අපි මේක හරිම ආතල් එකේ යාව සෙට් එකත් එක්ක. වැස්ස. ඔව් ඉතින් හරිම ආතල් එකේ යාවනේ බෑ. ඔව්. ආවද එවුනද හරියට දන්නේ නැහැ කොහොම හරි අපි ආවා. ගිරයා නම් ගොඩක් ආවා. අපි හරිම ආතල් එකේ කියන්නේ අම්බල ගිරයා වෙච්ච සිද්ධිය කියන්නේ අපිට මොන වැස්ලින් කතාවද කියන්නේ? ඒ කතාව කියන්නේ බෑ. ඒක කියන්න එපා. අයි උඹලා ඊට පස්සේ අර ඒක ඕනේ අපි ආපු කතාවට කියන්න ඕනේ කතාවක් තිබුණා ඊයේ මේ කතාවක් කියන්නේ ඉතින් පොඩි ආතල් සිද්ධියක්. ඊයේ අපි කොහොම හරි ආණ්ඩියා මල අම්බලමට තමයි රෑ නතර වෙන්න කියලා එන්න හිටියේ. කොහොම හරි කට්ටියත් එක්ක පොඩ්ඩක් ප්‍රමාද ගමනින් ඇවිල්ලා ගමන පොඩ්ඩක් රෑ වුණා. කොහොම හරි මේ සීත කඟුලෙන් ගාවට එනකම්ම අපේ පෙරමුණේ ආවේ මායි අපේ ලක්ෂිතයි. එන්නත් එක්ක සීත කඟුලෙන් නාලා අපි දෙන්න ගමනේ පෙරමුණේ ආව. අනිත් පස් දෙනාම පිටිපස්සෙන් ආවේ. මේ ඉතින් එතෙන් එහාට වෙච්ච සිද්ධිය ලක්ෂිත අපිට කතාව කියන්න. මොන කියලා තියන්න? අපිට ඊයේ වෙච්ච සිද්ධිය. අපි සීත කඟුලෙන් නාගෙන ඊට පස්සේ සීත කඟුලෙන් නාලා එහෙම බරක් වෙන හින්දා අපි අම්බලමට එන්න මොකද කළුවරත් ඇතිලා අපි ගාව ටෝච් එකක් කරන්න ඇත්තට ටෝච් එක නැතුව අපි එහෙම අම්බලමට ආවා. අම්බලමට ඇවිල්ලා කරන්නේ මොකද්ද කියලා බැරුණා ඇත්තට. අතේ තිබුණේ නූල්ස් පහේ පැකට් එකකුයි ගෑස් ඔව් ගෑස් ටින් එකයි ජෑම් බෝතලේ විතරයි. ජෑම් ගා ගන්න පාන්නේ ගෑස් ටින් එක තිබ්බට ඒක ස්ටෝ එක නෑ. මැගි එක තිබ්බට මැගි එක හදන්න ගන්න. ඊට අමතරව තිබුණේ මේ වතුර බින්දුවක් අතේ තිබුණ නැති නිසා මේ ඔව් ඒක නේ වතුර තිබ්බෙත් නෑ. ඉතින් අපි මේ මිසරේ මේකම එහෙමම ආවා. එනර්ජි එකට තිබුණේ ග්ලූකෝස් පැකට් එකක්. අවසානයේ ග්ලූකෝස් එකක් තිබ්බේ නෑ අවසාන ටිකේ.
කොහොමද ඉතින් අපි පෙරමුණේ ආවා අපේ අනිත් පස්සෙනත් එක්ක ලොකු ගැප් එකක් තිබුණා. හේතුතින් එහෙම අල්ලගෙන ඔව් අපේ ටාගට් එක වෙලා තිබුණේ රෑ අම්බලම නතර වෙන්න. අම්බලමන කම්මා ඊට පස්සේ අපි අපි හිතුවේ නෑ ඉතින් අනිත් කට්ටිය කියලා. ඊට පස්සේ අපි දෙන්න කරා මේ ආවේ නැති වුණොත් වෙන කෙනෙක්ගෙන් ස්ටෝ එක ඉල්ලගෙන හට්ටෙකුත් ඉල්ලගෙන තියෙන උන්ඩස්ට හදාගෙන කාලා පාම්පිතු පහුත් ඉල්ලගෙන මොකර මැච්චක් ගාගන්න කියලා කොහමද ඉතින් පාම්පිති පහන ඉල්ලගත්ත පාම්පිති පහ ඉල්ලගත්ත ගමන් ඉතින් මුන් සෙට් එක දීලා දැම්ම ඒක නැත්තම් වැඩේ නෝන්ඩි වෙන